Hi guys, welcome back කියලා පිළිගන්නවා තේජන් ගේමින් channel එකට. ඉතින් මම අද ඔයාලට ගෙනල්ලා තින්නේ GTA 5 ගේ monster truck එකකුයි monster මේ jeep එක. අපි ඉතින් අද location එකට ගිහින් බලමු මේ තියෙද කියලා වண்டி එක. ඒකට කලින් මයිකල්ලා ඒ shot එකක් දාන්න. අපි ඉතින් දන්නවනේ ඉතින් Daddy's home. කලින්ම shot එකක් දාලා පටන් ගන්න මයිකල්ලා අයියා. එකද මයිකල්ලා ඒ shot එකක් දාන්න. වැඩිය බොන්න බෑ. තව එකක් බොනවාද මොකද කියන්නේ? තව එකක් බොමුනේ. ඇති ඇති. තව බීලා ඊට පස්සේ අපිට යන්න බැරි. අම්මට සිත තව එකක් බොනවා. මයිකල් අයියා මත් වෙලා ඉන්නේ බොයිස්. වැදිලා තියෙන සුපිරි වැදිලා. අපේ ගමන යන්න වෙන්නේ නැති වෙන පාටක් තියෙන්නේ. හරියට ඇති ඇති. නාලකල්ල යන්න බොයිස්. මට සිරි මයිකල් අයියට සීරම් පොන්ද වෙලා මේ. නින්න කවුද? මේ කිල්ල. අවුලන්නේ ඒක අපිට වදාන්නේ අපි යන්න ඉඳලා. මයිකල් අයියට තාම වැදිලා තියෙන්නේ. ෂේනිකයන් බොයිස් මම මේ බුගාටි බුගාටියක් උඩ බුගාටි ටයිප් එකට හදපු වාහනයක් මේ ඒක පාර දකින්න අඩු ටිකක් ඒකකුත් හම්බුණා මට ඒකේ වීඩියෝ එකකුත් ඕනේ මේ කමෙන්ට් එකක් දාන්න ඒකත් මොඩිෆයි කරලා ගමු අපි දැනට මේ මෙන්න මේ කාර් එක තාම වැදිලානේ බොයිස් මයිකල් අයියට කොහේ හරි ගිහින් වද්දගෙන වගේ ලොකේෂන් එක බොයිස් මෙන්න විතර මම ඔයගලන්ට වාහන තුනක් පෙන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නැත්තම් දෙකක් අඩුම පුළුවන් වෙයි මෙන්න මෙතන බොයිස් මෙන්න මෙහෙම තැනක් තියෙනවා එතන එහා පැත්තේ ඔහම මෙන්න එහෙම පාර ඉවර වෙනවා ඔන්න උතන්ට දාගන්න උතන තමයි ලොකේෂන් දෙකම අනිත් එක මෙන්න මෙතන මෙතන තමයි මොන්ස්ටර් ජීප් එක තියෙන්නේ මෙතන තමයි අර කැබ් එක තියෙන්නේ ඩබල් කැබ් එක අපි මුලින්ම යමු මොන්ස්ටර් ජීප් එක එතකොට අතන්ට යන පාර ලේසි මයිකල් ලැබුණාද මේ බැහැ බැහැ කරා ෂේනික යම් පොලිස් පොඩ්ඩක් මැප් එක දුරයි මට සිට මෙන්න බොයිස් තදටම වැදුනොත් කොහෙද මයිකල් අයියට අම්මා වැදුනා මයිකල් අයියා ඒ විදිහට තියාරි ගියා බොයිස් ඉතින් guys මොකද වෙන්නේ subscribe කරන්න like කරන්න share පාරක් දාන්න යාළුවන්ට බලන්න වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. තව මොන වගේ ගේම්ද මොන වගේ මේ GTA 5 එකේ මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න මේ දිගටම GTA 5 එකේ මේ වීඩියෝ තමයි දාන්න ඉතින් ඉන්නේ තව ගේම් තියෙනවා Need for Speed වගේ ඒවත් තියෙනවා. ඒ ටිකේ දාන්න ඕනේ. ඕගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න කොහොමද කොහොමද වෙන්නේ? කොහොමද මයිකල් අයියා ඩ්‍රයිවිං? ඉතින් බොයිස් සපෝට් ඇතුලෙන් ගිහින් බලමු කාර් එක. සිරි වැදුනනේ. ස්පීඩ් මීටරේ තියෙනවා බොයිස් 120 ඉස්සර වැඩක් නැහැ නේ. 120 නෙවෙයි 180ට.
ඉතින් බොයිස් ඔයගොල්ලෝ මේ දන්න සුපර් කාර්ස් තියෙන මැප් එකේම ලොකේෂන් එක මට මේ කියන්න දන්නවනම් මම දැන්ට දන්න ටිකක් තියෙනවා අද මම ලොකේෂන් දෙකයි ගිහින්නේ ඉතින් බොයිස් ඔන්න අපි දැන් ලොකේෂන් එකට ටිකක් ළඟයි ඔක්කොම ගෙදරේ බවාහනය කියන පොල්ලගේ වාහනේ දුක මයිකල්ලා ඉතින් පාරවල් තිබ්බා කියලා පාරවල් වල යන්නේ වොයිස් ඕෆ් රෝඩ් තමයි ගෙලින්නේ අම්මට සිරි වෙනවා බොයිස් අපේ වண்டிයේ තියෙනවා ඉතින් බොයිස් ඔයගොල්ලන්ට මම කිව්වා වගේ සුපිරියටම තියෙනවා වண்டிයේ මයිකල්ලාට වඩා පට්ට උසයි මේක තමයි බොයිස් වண்டிය ඔයගොල්ලෝ තැවිල්ල බලන්න මැප් එකට අනිවාර්යෙන් මෙන්න මෙතන තමයි හරියටම මැප් එක මයිකල්ලාගේ ඉඳන් මෙන්න මෙතන එනම් බොයිස් අපි මේ වහනේ ගමුද මෙතනින් ෂේඩ් එක ගන්න වෙනවා මෙතන මේ මිනිස්සු දෙන්නෙක් ඉන්නෝනේ ඕගොන් දෙන්න එනවා අපි පස්සගෙන පන්නගෙන ඔය ඉන්නේ උන්දේන තලල දාමු හරි කික් ගන්න තැනුවා Evolve some ears. මේකේ වොයිස් විශේෂත්වයක් තියෙනවා රෝද හතරම එකපාර හරවන්න පුළුවන් සාමාන්‍යයෙන් අපි හරවන විදිහට හැරෙවුවම රෝද හතරම එකපාරට කැපෙනවා Shit. ඉතින් බොයිස් වෙන්න මෙතනක් තියෙනවා මේ සුපිරි කාර් එක ඒක මේ වෙඩි වැදුනට අනම්මනම් මොකුත් ඩැමේජ් එකක් වෙන්නේ නැහැ වැඩි සුපිරි කාර් එකක් ඒකත් ඒකෙත් වීඩියෝ එකක් පස්සේ ගේන්නම් මම අපි දැන් යන් අපේ කැබ් එක බලන්න ඉතින් බොයිස් ඉස්සරහා තමයි කැබ් එක තියෙන්නේ වාහනේ තලාගෙන යන්න පුළුවන් අම්මට සිරි ගැම්ම බොයිස් අපේ වண்டிයක් තියෙනවා අපි බලමු ඔය තියෙන ඉස්සරහ නිල් පාටට ඔය නිල් පාටට තියෙන වண்டிය තමයි මං කිව්වේ බහැලා බලමු ෂේනික පාට්ටම් වண்டிය බොයිස් හැබැයි ඒකට වඩා මේක උසයි ටිකක් මේ ගේම් එකේ තියෙන ලොකුම වාහන දෙයක් තමයි අද ගෙනල්ලා තියෙන්නේ මේනේ රෝඩ් ටයර් වගේ දාලා දෙන්නේ හැබැයි ඕෆ් රෝඩ් ටයර් එකක් දාගත්තා නම් ඕෆ් රෝඩ් යන්න පුළුවන් සුපිරියට උසයි එක්කනේ වාහනේ අපි මේ පොඩ්ඩක් මේ හරියට ගෙනල්ලා අරකට ගෙනල්ලා බලමු අයියෝ බොයිස් අපේ කැබ් එක මොන්ස්ටර් ජීප් එක අතර දහන් වෙලා කවන්නේ මේකත් අතර දහන් වුණොත් එimhe අපි මේ කියා ඉතින් බොයිස් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ කොහොමද ලුක් එක කියලා කොහොමද බොයිස් සයිස් එක පට්ට වන්ඩි ඕෆ් රෝඩ් ටයර් ටිකක් දාලා ගත්තා නම් අපි යම් බලන්න මේක වටයක් දාන්න ඉතින් බොයිස් මේකෙන් මොඩිෆයි වීඩියෝ ඕනේ කමෙන්ට් එකක් දාන්න මම ගේන්නම් වීඩියෝ එක අවුඩ ඕෆ් රෝඩ් යන්න බලමු මේක ඕෆ් රෝඩ් එක කිසි ගානක් නැහැ බොයිස් ඕන විදිහට යන්න පුළුවන් අපි වෙලාවක වීඩියෝ එකක් කියමු මේ ඕගේ මොඩිෆයි වීඩියෝ ටයර් එක මාර්බල් ඕෆ් රෝඩ් ටයර් ටිකක් දාලා ආයෙ දානිකට ඉතින් ඕෆ් රෝඩ් කන්නවත් වාහනයක් හදමු ආයෙ
ඉතින් බස් අපි ටවුන් එකට පොඩ්ඩක් යන්න. ටවුන් එකෙත් එක ලොකේෂන් එකක් තියෙනවා. මෙන්න මෙතන සුපර් කාර්ස් තියෙනවා. ඒ කියන්න බැරි වුණානේ. මෙන්න මෙතන හරියට මේ තියෙන්නේ නිකන් පාලන්දයක් වගේ උඩින් ගිහිලා තියෙනවා. එතනම් මෙන්න මෙතන. අපි එතනට ලොකේෂන් එක දාගමු ටික. වැටුනේ එතනට නෙමෙයි. හරි. අපිට යන්න ටයිම් එකක් තියෙද්දි දන්නේ බලමු අපි ගිහින්. අවුඩ ඇතුලේ යම් බලන්න කොහොමද විදුවේ. ඉතින් බොයිස් මේව තමයි වෙන්නේ. ඇතුළත් එහෙම අවුලන්නක් නැහැ බලමු මීටරේ. මොකද්ද මේ මයිකල් අයියා බැහැ බැහැ කරන්නේ. මේකේ තියෙන 180 තමයි බොයිස්. ඉතින් බොයිස් ඔයගොල්ලන්ට අනිත් වාහනත් එක්ක පේනවා ඇති මැප් එක පොඩ්ඩක් වෙනස් වුණා. ඔයගොල්ලන්ට අනිත් වාහනත් එක්ක පේනවා ඇති මේකේ කොහොමද සයිස් එක කියලා. Hey, you hit me! ඉස්සරහ එක ගේම් ඉල්ලනවා. කද්ද කරන්නේ? අපෝ මේ කෙල්ලොත් එක්ක නම් මූව් කරන්න බෑ. ඉතින් බොයිස් එක කාර් එක ලැබී කෙල්ලෙක් හරි නොන්නෝක තමයි ප්‍රශ්නේ. අපේ කාර් අපි වාහනේට ඩැමේජ් වුණා. වනල ගම් පොට්ට. ඉතින් බොයිස් වාහනේ ෂොක් නම් තියෙන සුපිරි රෝල් ඔන් පේනවා ඇති. අපි පොඩි ජම්ප් එකක් දාලා බලමු උතන. ඔන්න ඔතන තමයි ජම්ප් එක දාන තැන. ඕ කොහමද බොයිස් අපි වන්ඩියේ පට්ට උසක් තියෙන බොයිස් ෂොක් එකේම සුපිරියට තියෙනවා. බලන්න බොයිස් කිසි අවුලක් වුන්නේ නැහැ. වාහනේ නියමටම තියෙනවා. දීප්පු විදියටම තියෙනවා. කිසි ඩැමේජ් එකක් නැහැ. Whoa! Too close! වන් වේ එක බොයිස් යන්නේ. අපි ඕෆ් රෝඩ් වාහනේ ඉතින් ඕෆ් රෝඩ්ම දාගමු ටික. ගම් මොකටද මේ රූට් එක? ඉතින් බොයිස් ඔයගොල්ලෝ කැමති වීඩියෝස් මට මේ කමෙන්ට් එකක් දාන්න. බයික් වීඩියෝ, කාර් වීඩියෝ, අනම්මන මිෂන් වීඩියෝ ටික මම දාන්නම්. Need for Speed Most Wanted 2012 එකක් තියෙනවා. මේ තව හීට් එක තියෙනවා. හීට් එක නෙමෙයි හොට් එක තියෙන්නේ. හොට් එක තියෙනවා. තව රන් එක තියෙනවා. Need for Speed. ඔය තුනක් තියෙනවා. Far Cry 3 තියෙනවා. තව ගේම් ටිකක් තියෙනවා. ඔයගොල්ලෝ වැඩිම කැමති ටික කියන්න මම දාන්නම් මේ වීඩියෝස්. ඉතින් බොයිස් පොඩ්ඩක් දුරයි මැප් එක නම් දැන් මම පොඩ්ඩක් ළඟයි උත් වගේ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් බොයිස් ගිහිල්ලා මේ කමෙන්ට් එකක් දාන්න. තිබ්බොත් එහෙම අනිවාර්යෙන් තියෙනව නැති වෙන්නේ නැහැ. වෙලක් වෙලාවට නැහැ. වෙලක් වෙලාවට තියෙනවා. ඔයගොල්ලෝ ඒ හරියම මේ නිකම් නැති වුණොත් එහෙම පොඩ්ඩක් වටයක් දාලා බලන්න. මේක කොහෙද? වටයක් දාලා බලන්න මේ එතකොට ඒක එනවා. දැන් මං අද කියපු වරණ අද නම් යම්මට දෙකම තිබ්බ වෙලාවට. තව එකක් තියෙනවා බොයිස් මේ නිල් පාට එක ගත්ත තැන.
අම්මට සිරි ඉස්සරහ රෝද කැරගෙන ඉන්නේ බොයිස් මේ තැළුණානේ පොඩ්ඩක්. වාහන උඩින් යන්නේ. අපිට ඉංගාර ලොකේෂන් එකට ගිහින් එතන මේ සුපර් කාර් එකක් තිබ්බොත් ඒකක් ගමු. මේකෙත් මේ මොඩිෆයි වීඩියෝ එකක් ඕනේ කමෙන්ට් එකක් දාන්න මම ඒකත් ගේන්නම්. දැන් මේක යනවා වෙඩි කම්මැලි පොඩ්ඩක් ස්ලෝනේ වාහනේ ඕෆ් රෝඩ් වාහනේ වැඩි ගොඩක්ම තියෙන්නේ අර ඉස්සරහ රෝද ඩැමේජ් ඉච්ච. ඒකෙන් තව ස්ලෝ වුණා. ඒ බොයිස් ඔන් ලොකේෂන් එකට ඇවිල්ලා තින්නේ. තව චුට්ටක් යන්න දිනවා. ඔයගොල්ලොත් ඇවිල්ලා බලන්න මෙතනක් තියෙනවා හැබැයි පෙලක් වෙලාවට නැහැ. මෙන්න මෙතනවා තැන. ඔයදී අපි ගිහින් බලමු ඇතුළට. ඉතින් බොයිස් ඔන්න බාණ්ඩයක් තියෙනවා. මෙන්න මෙතන තමයි බොයිස් සුපර් කාස් නවත්තන තැන. මෙතන තියෙනවා බොයිස් Lamborghini එකක් තියෙනවා full modify Lamborghini එකක් තියෙනවා තව මේ Pagani එකක් තියෙනවා. දැන් අපි මේක ගන්නේ නැතුව ආයෙ ගිහින් ආවොත් එimhe මේ ඒවා තියෙනවා. දැන් මේක අරන් ආයෙ ආවොත් එimhe මේක නැහැ. ගේම් එකෙන් අයින් වෙලා ආයෙ ආවහම තියෙනවා. ඉතින් බොස් මේක යතේ සිදුවෙන්නේ නෑ මම. වැදුනොත් තමයි සීන් එක. හරියට. This is total bullshit. Oh shit තමයි කියන්නේ ඉන්නේ. ඉතින් බොස් ඩ්‍රයිවිං කරන් ගන්න බෑ ඔයගොල්ලෝ මේ වයින්වත් ඇති මේක යන්න බොස් කාර් එක වැඩි දෙයක් කියන්නේ. ඉතින් බොස් මම මේ යන ලොකේෂන් එකේ තියෙනවා සාමාන්‍ය සුපර් කාර්ස් එක. අපි ඒකට පොඩ්ඩක් ගිහින් බලමු දිගේ දිගේ ෂණික වීඩියෝ එකක් දික් වෙනවා ටික. ඉතින් බොස් මෙතනත් වண்டிයක් තියෙනවා. ඒතරක් තියෙන මේ જાති ගම්මන්. මෙතනත් වෙනස් වාහන තියෙනවා. හරියට මේ ගෑරේජ් එක ළඟ තමයි මේ ලොකේෂන් එක. ඉතින් බොස් ඔයාලට පේනවද මේ වണ്ടി දෙක තියෙනවා ගැම්මට. මේ තියන්නේ බොස් අපි වണ്ടി එක. ඉතින් බොස් ලොකේෂන් එක හරියට මෙන්න මෙතන තමයි තියෙන්නේ. මෙන්න මෙතන සයිඩ් මිෂන් එකකුත් පෙන්නනවා. අපි ඒකටත් යමු තව වීඩියෝ එකකින්. මෙන්න මෙතන තමයි තියෙන්නේ. අපි දැන් යම් මයිකල් එකට ගෙදරට. ඉතින් බොයිස් අර කලින් ගත්ත එක වගේ නෙමෙයි මේක නම් ෆුල් මොඩිෆයි එකක්. බෆර් ආරම්භන සීරම ටික ගහලා තියෙන්නේ. රෑත් වේගෙන ඉන්නේ. ඉතින් බොයිස් වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් යාළුවන්ටත් බලන්න වීඩියෝ ෂෙයා කරන්න. කොහොමද ගැම්ම මයිකල් අයියාගේ වයසට ගියත් වැඩ්ඩා.
වෙන්න වැදුනා Lock බොයිස් it down. කොහොමයි කරලා ඒත් මැරුන්නේ නැහැ අන්න අතනින් තමයි බොයිස් මම මේ බුගාටි එක ගත්තේ Do me a favor. එතන නම් දැන් නැහැ ඉතින් බොයිස් අපි මයිකල් අයියේ ලොකේෂන් එක නම් දැන් ඇවිල්ලා තියෙන්නේ Honey, I'm home. ඉතින් බොයිස් අදට මම මේ වීඩියෝ එක නවත්තනවා ඔයගොල්ලෝ තව මොන වගේ වීඩියෝස්ද ඕනේ කියලා කමෙන්ට් එකක් දාන්න එහෙනම් හැමෝටම සුබ දවසක්